අද මේ ස්ථානයට ආවා පිල්ලයන් මහත්මයා බලන්න ඕව බැලුවා බලයි රැස්වීමක් තිබුණා ඔහුගේ දෙමව්පියෝ හම්බුණා අද ඕව බලලා සුවදුක් බලාගෙන යනවා අත් වශයෙන් මඩකල දිස්ත්‍රික්කයේ ජනතාවට අපි කියනවා මේ පාර හරි තීන්දුව ගන්න වැරදි තීන්දුව ගන්න නැතුව කියලා මහින්ද රාජපක්ෂ මහතා නැගෙනහිර පළාතේ ජනතාවගේ පොරොන්දු ඉෂ්ට කරනවා කිව්වා. ඔහු අපගේ ඉල්ලීම් සියල්ල පිළිගත්තා. விடிவு காலத்தை எங்களுடைய மரியாதைக்குரிய the presidential election ජනාධිපතිවරණයක් ළඟ තියෙන මේ මොහොතේ අපේ අපේක්ෂකයා දිනුවොත් පිල්ලයන් එළියට එනවා. පිල්ලයන් එළියට එනවා. වෙන මොනවත් කරන්න බෑ. යුක්තියක් නැහැ. සාධාරණත්වයක් නැහැ. සත්‍යයක් නැහැ. තවත් කොච්චර කල් ඔහුට ඇතුලේ ඉන්න වේද කියලා අපි දන්නේ නැහැ. எத்தனை காலம் அவர் உள்ளுக்கு இருக்க வேண்டுமா අපි මේ රැස්වීමෙන් පස්සේ මම බන්ධනාගාරයට ගිහලා තුමාවත් මුණ ගැහෙනවා. ඔයගොල්ලෝ කනගාටු වෙන්න එපා. අපේ විපරිවිල දිසානායක මැතිතුමා කිව්වාගේම තව දින 100ක් නැත්තම් දින 130ක් ඇතුළත අනිවාර්යයෙන්ම පිල්ලයන් ඔබලාගේ මහා අමතුමා නිදහස් වෙනවා කියන එක මම ආශායි.